සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ SL මනෝ YouTube channel එකෙන් තවත් මාළුත් අස්තසුම ගැන අලුත්ම වීඩියෝ එකක් අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2026 ජනවාරි මාසයේ අස්තසුම කපන ලිස්ට් එකෙත් ඔයත් ඉන්නවද කියලා බලා ගන්න බලන්න මේ වීඩියෝ එක අවසානයේ දක්වන්න රබවොත් ඒක නිසා වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා වීඩියෝ එක අවසානයේ දක්වන්න රබන්න ඒ වගේම අස්තසුම පළමු දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට ජනවාරි මාසයේ මුදල් වැටෙන දිනයත් බලා ගන්න පුළුවන්. ඒ වගේම YouTube channel අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම YouTube channel subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම description එකේ පළවෙනි comment එකේ දාලා තියෙනවා අපේ group link. ඔය කට්ටිය අවශ්‍ය ඕනම ගැටලුවක් නිරාකරණය කරන්න අපේ group වලට join වෙනොත් අනිවාර්යයෙන්ම description එකේ පළවෙනි comment එකේ තියෙන group වලට අනිවාර්යයෙන්ම join වෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට ගිහලා කතා කරමු ඔන්න. අස්සසුම ජනවාරි මාසයේ මුදල් වැටෙන්නේ නැති අයගේ නම් ලිස්ට් එක මෙන්න බලා ගන්න පුළුවන්. ගොඩක් අයගේ අස්සසුම කපන්න තීරණය කළා තියෙනවා 2026 මුදල් බැංකුවට වැටෙන දිනේ. ඒ වගේම ඔයත් ඉන්නවද කියලා බලා ගන්න පුළුවන් මේ මම කියන විදිහට බැලුවොත් එහෙම. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. වීඩියෝ එක අවසානයේ දක්වන්න රබන්න. ඒ වගේම YouTube channel එකට අලුත් කෙනා අනිවාර්යයෙන්ම YouTube channel subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඔන්න අස්සසුම ජනවාරි මාසයේ 130ගේ විතර කපන්න තීරණය කළා තියෙනවා. කවුරුත් බය වෙන්න එපා. ඒ 30ට ඔයා අහුවෙයි කියලා මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. කලින් අස්සසුම ඉස්සර ඉඳන්ම තිබුණ කෙනෙක්ට නෙවෙයි මීට අවුරුද්දකට විතර කලින් රුපියල් 5000ක දීමනාවක් දීලා අලුතෙන් අස්සසුමට බඳවගත්තා. දෙවන අදියරේ කට්ටිය නෙවෙයි පළමු අදියරේ කට්ටිය. අන්න ඒ අයගේ තමයි අස්සසුම කපන්න තීරණය කළේ. ඒ කට්ටිය බඳවගත්ත ගාම්ම රජයෙන් කිව්වා 2025 දෙසැම්බර් දක්වා විතරයි මේ කට්ටියට අස්සසුම හම්බෙන්නේ. ඉතින් එහාට මේ කට්ටියගේ අත් හිටවනවා කියලා අන්න ඒ පිරිසගේ තමයි අත් හිටවන්න තීරණය කළා තියෙන්නේ. තාම මුදල් සිස්ටම් එක නැහැ. බැංකුවට වැටෙන දිනයක් තාම හරියටම කියන්න බෑ. සිස්ටම් එකට අනිවාර්යයෙන්ම ජනවාරි 10ට කලින් මුදල් වැටේ. අනිවාර්යයෙන්ම අද හෝ හෙට මුදල් වැටෙයි. මුදල් සිස්ටම් එකට වැටුණු ගමන් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එනවා. මුදල් වැඩිලා සාමාන්‍ය සතියක් වගේ ඇතුළත බැංකුවට මුදල් වැටෙනවා. නම් ලිස්ට් එක බලන හැටි මම කලින් වීඩියෝස් වල ඔයකට ඇති තරම් අරගෙන ආවිල්ලා තිනවා. ඒකෙන් ඔයාලට නම් ලිස්ට් එක බලා ගන්න පුළුවන්. මුදල් වැටෙනු ගමන් සිස්ටම් එකේ ඔයාලට මුදල් හම්බෙලාද කියලා. ගොඩක්ම 130ක් විතර අස්සසුමෙන් කැපෙයි. මේ ජනවාරි මාසේ මම කලින් ඔය කට්ටිය දන්නේ නැත්නම් නම් ලිස්ට් එක බලන හැටි පාලින් කමෙන්ට් කරන්න. මම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම් නම් ලිස්ට් එක ඔයත් ඉන්නවද, ඔයාලට කොච්චරක මුදලක් හම්බෙනවද, ඔයාගේ නම ඒකේ තියනවද නැද්ද, ඔයාගේ මුදල් කැපිලාද කියලා බලන හැටිත් මම ඔය කට්ටියට A to Z වීඩියෝ එකක් අරගෙන එන්න. පාලින් කමෙන්ට් කරන්න. ඒක දන්නේ නැතිනම් මම මයි group එකේ දානවා. ඒක නිසා අනිවාර්යයෙන්ම හැමෝම description එකේ පළවෙනි comment එකේ තියෙන group එකට join වෙන්න. group එකට join වුණොත් අලුත්ම updates අස්සසුම සම්බන්ධ අලුත්ම දීමනා විස්තර දැනගන්න පුළුවන් වෙන. ඒක නිසා අනිවාර්යයෙන්ම කට්ටිය group එකට join වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඔන්න ආපහු මතක් කරනවා. අස්සසුම ජනවාරි මාසේ පළමු අදියරේ දෙවන අදියරේ ගොඩක් කට්ටියගේ හම්බ වෙනවා. රුපියල් 5000ක් හම්බුන කට්ටියගේ අස්සසුම කපනවා. අනික ඒ කට්ටියගේ හම්බෙන්නේ නැහැ. ඒ වගේම සිස්ටම් එකට මුදල් වැටුණාට පස්සේ තමයි බැංකුවට මුදල් දෙන්නේ. සිස්ටම් එකට අනිවාර්යයෙන්ම ජනවාරි 10 වගේ 10ට කලින් මුදල් හම්බෙයි. අද හෙට මුදල් වැටෙයි. ඊට පස්සේ සතියක් වගේ ඇතුළත බැංකුවට මුදල් වැටෙයි. කවුරුත් බැංකුවට කතා කරන්න බෑ මුදල් වැටුණාද කියලා. මම සිස්ටම් එකට වැටෙන ගමොත් වීඩියෝ එකක් අරන් එනවා. බැංකුවට මුදල් වැටෙන ගමොත් ওই කට්ටිය දැනුවත් කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම YouTube channel subscribe කරලා notification bell එකත් all දාලා තියන්න. ඒකට තමයි වීඩියෝ එකක් දාපු ගමන් බලලා මේ වීඩියෝ එක දාලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා කවුරුත් බය වෙන්න එපා. රුපියල් 5000 කට්ටිය විතරයි අස්සසුමෙන් කැපෙන්නේ. ඒ වගේම අස්සසුමේ පාසල් දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් ලබා දුන්නා. ඒක ගැනත් මම වීඩියෝ එකක් හැමෝටම කලින් අරගෙන ආවා. ඉක්මනට සත්‍ය තොරතුරු දැනගන්න නම් අස්සසුම සම්බන්ධ දීමනා විස්තර දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා notification bell එක all දාලා description එකේ බලන්න comment එකේ තියෙන group වලට අනිවාර්යයෙන්ම join වෙන්න ඔය කට්ටිය ලොකු දෙයක් කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා කතා කරපු වීඩියෝ එක සම්බන්ධව පැහැදිලි වෙන්නද කියලා. මේක ඔය කට්ටියට මම දැනුවත් කිරීමක් තමයි කරන්නේ. ඒක නිසා වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම පාලින් හොඳයි කියලා කමෙන්ට් කරන්න. ඒ වගේ මේක මට ගොඩක් වටිනවා. අපි group වලට join වෙන්න. එහෙනම් මම හිතනවා කතා කරපු වීඩියෝ සම්බන්ධව A to Z පැහැදිලි වෙන්නද කියලා. මොකක් හරි ගල්ලා තිබ්බ පාලින් කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් ජය වේවා. මම SL මනෝ YouTube channel